සුබ උදෑසනක් ඔයාලට. ඉතින් මේ පේන්නේ ඔයාලට මගේ ඇන්තූරියම් ප්ලාන්ට් නර්සරි එක. ඉතින් වැස්සට තෙමිලා මේ ලස්සනට තියෙන මල්ලේ ආයම මං හදපුවා. ඉතින් ඔයාලටත් මේ වගේ ප්ලාන්ට්ස් අවශ්‍ය නම් අපිට කියන්න පුළුවන්. අලුත් වර්ග පරණ වර්ග සියල්ලම මගේ ප්ලාන්ට් නර්සරි එකේ තියෙනවා. ෆ්ලේම් අලුත්ම මලක්. මේ තියෙන්නේ ලිලි. පැල ටිකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ස්වීට් ඩ්‍රීම්ස්, රොයල් පින්ක් චැම්පියන් වගේ ඒවා ටිකක් තමයි උතන ඔය තියෙන්නේ. මේ තියෙන්නේ මිලියම් රෙඩ් මව් ශාකයක්. තාමත් ලස්සනයි රතුම රතු පාටින් තියෙන්නේ මිලියම් රෙඩ්. මල් ගොඩක් එනවා. කොළ ගානට මල් එන ශාකයක් තමයි මේ මිලියන් රෙඩ් කියන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ මව් ශාක මිලදී ගන්න පුළුවන් අපෙන්. ඒ වගේ මේ තියෙන්නේ රොයල් පින්ක් චැම්පියන්. ලස්සන මලක් තමයි ඒකත්. ලස්සන රෝස පාටක් තියෙන යාටත්. ඉතින් එවැනි මව් ශාකයක් රුපියල් 850 ඉඳන් මේ වගේ මව් ශාක මිලදී ගන්න පුළුවන්. 850 1000 1200 අතර. හොඳින් වැඩුණු හොඳින් මල් පිරුණු ශාක. මේ වගේ ලස්සන මව් ශාක ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ නිව් බ්ලැක් ශාකයක්. බ්ලැක් වලින් ලොකුවටම මල හැදෙන ලස්සන කළු පාටක් තියෙන වර්ගයක් තමයි මේ නිව් බ්ලැක් ශාකය. ඉතාමත් අලංකාර ශාකයක් තමයි නිව් බ්ලැක් ශාකය. මේ තියෙන්නේ 8 මිලියන් ෆ්ලවර්ස් වගේම ලස්සනට මල් ගොඩාක් එන මව් ශාකයක් තමයි මේක. ලිලි පින්ක්. ඉතින් මේ ශාකයේත් ගොඩාක් මල් එනවා. ඒ කියන්නේ කොළ ගානට මල් එන ශාකයක් තමයි මේ ලිලි පින්ක් කියන්නේ. මේ තියෙන්නේ මෑතකදී ලංකාවට ආපු මෙලෝඩියා. ලස්සන රතු පාටකින් හැදෙන මෙම මල් ගොඩාක් ලොකු වෙනවා. මල් ගොඩක් එනවා ඒ වගේම. ඉතින් ඉතාමත් ලොකුවට මල් හැදෙන මව් ශාකයක් තමයි මේ තියෙන්නේ රේන්බෝ මව් ශාක. ලස්සන වර්ගයක් තමයි රේන්බෝ කියන්නේ. රුපියල් 1000කට වඩා ඉහළින් 11500 1800 අතර මිල ගණන් යටතේ තමයි රේන්බෝ මව් ශාකය විකිණෙන්නේ මල් සමග. ඇලෙක්සියා වයලට් එක තමයි මේ තියෙන්නේ. ලස්සන කෙමිය දම් පාටකින් උරු ලස්සන මලක් තමයි යාටත් තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ මල් යායක් හදා ගන්න අවශ්‍ය නම් අපේ මල් මිලදී ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිට WhatsApp අංකයට හෝ මැසේජ් වලට මැසේජ් එකක් දාන්න පුළුවන්. Thank you.